ආයුබෝවන් කොහොමද ඔයාලට? අද මම අරගෙන ආවේ කිතුල් පිටි වලින් විනාඩි 10කටත් වඩා අඩු කාලෙකින් හදාගන්න පුළුවන් රසම රස දොදොල් එකක්. අපි මුලින්ම දොදොල් එකේ දාන තැටිය සූදානම් කරගමු. මේ වගේ තැටියකට තෙල් චුට්ටක් ගාලා තියාගන්න පැත්තකින්. ඊළඟට භාජනයක් අරගෙන ඒකට කිතුල් පිටි කෝප්ප එකයි සීනි කෝප්ප එකකුයි දාන්න. මම එකම කෝප්පෙන් තමයි ඔක්කොම මැනගත්තේ. සීනි කෝප්පෙන් මේස හැඳි දෙකක් විතර චුට්ටක් ඉතුරු කරගන්න අපිට කැරමල් කරගන්න ඕනි වෙනවා. මේකටම ලුණු තේ හැඳි කාලකුයි කරඳ මුංගු ඇට දෙකක් හොඳට තලලා පොත්ත අයින් කරලා දැම්මා. ඒක චුට්ටක් කලවම් කරලා පොල් කිරි ටික ටික දාලා මේක කැටි ගැහෙන්නේ නැති වෙන්න කලවම් කරගන්න. පොල් කිරි මිලිලීටර් 500ක් ගත්තා. කෝප්ප වලින් නම් කෝප 2මාරක් විතර ගත්තා මම. ලොකු පොල් ගෙඩියකින් බෑයක් අරගෙන ඒකේ කිරි ටික තමයි ගත්තේ. හොඳට පැහිච්ච වේලෙන්න පොඩ්ඩක් ළඟ වගේ පොල් ගෙඩියක් ගන්න. මේ විදිහට කිරි ටික ටික දාලා මේකේ කැටි නැති වෙනකන් හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි පෑන් එකක් ලිපේ තියලා අර ඉතුරු කරගත්ත සීනි ටික දාගමු. දාලා මේක චුට්ටක් කැරමල් වෙන්න දෙන්න. මේ වගේ තද දුඹුරු පාට වේගෙන එනකොට මේකට උණු වතුර මේස හැඳි දෙකක් විතර දාන්න. සීනි ටික කර ගන්න එපා. එහෙම වුණොත් අපේ දොදොල් එක තිත්ත වෙනවා. මේ වගේ ලස්සන රන්වන් පාටක් වේගෙන එනකොට දාන්න වතුර ටික. ඊළඟට ඒකටම එකතු කරන්න අපි කලින් දිය කරගත්ත කිතුල් පිටි ටික දාලා මේක ලිපේ තිබ්බ වෙලේ ඉඳන්ම නොනවත්වා හැඳි ගන්න ඕනි. මොකද කිතුල් පිටි ටක් ගාලා උක්කු වෙනවනේ. ගින්දර අඩු ගින්දරේම තියාගන්න. පිටි ටික චුට්ටක් තැම්බෙන්නත් ඕන නිසා අඩු ගින්දරේම හැඳි ගන්න. විනාඩි 2ක් විතර යනකොට මෙන්න මේ වගේ ඝන වේගෙන එනවා. මේ දැන් විනාඩි 3කින් විතර බලන්න ටක් ගාලා අපේ දොදොල් එක හැදීගෙන එනවා. non stick fan එකක් ගත්තොත් අපිට ලේසියෙන්ම මේ වැඩේ කරගන්න පුළුවන්. මේ වගේ භාජනයේ හැම තැනම තියෙන ටික එක ගුලියට එනවා ඇලිලා. එතකොට අපේ පදම හරියාගෙන එන්නේ. දැන් විනාඩි 5ක් විතර ගියා. දැන් අපේ පදම හරි. දැන් අපි මේක කලින් ලෑස්ති කරගත්ත ට්‍රේ එකට දාගමු. දාලා මේක හොඳට තුනී කරගන්න. බලන්න මේ වගේ non stick fan එකක් ගත්තොත් පොඩ්ඩක්වත් ඇලෙන්නේ නැති වෙන්න අපිට වැඩේ කරගන්න පුළුවන්. මේ විදිහට මේක තුනී කරලා පැය භාගයක් විතර නිවෙන්න තියන්න. ඔයාලට මේක ඕනනම් ශීතකරණේ වුණත් පැය භාගයක් දාලා තියලා ගන්න පුළුවන්. දැන් මගේ දොදොල් එක ගානට හයි වෙලා තියෙන්නේ. අපි දැන් මේක අනිත් පැත්ත හරව ගමු. මේ බලන්න ටක් ගාලා ගැලවිලා එනවා. සිංහල අවුරුද්දට ඔයාලට පුළුවන් වෙනසකටත් එක්ක මේ විදිහට කිතුල් පිටි ටිකකින් රසම රස දොදොල් එකක් හදාගන්න. රස වගේම මේක හරිම ගුණයි. ඔයාලට සීනි වෙනුවට හකුරු වුණත් දාන්න පුළුවන්. සීනි ග්‍රෑම් 100ක් වෙනුවට හකුරු ග්‍රෑම් 100ක් ගන්න. හකුරු දාන එක ලේසි. එතකොට ඔයාලට සීනි කැරමල් කර ඉන්න ඕනෙත් නෑ. මේකේ රස වැඩි කරගන්න ඔයාලට තව පුළුවන් මේකට කජු ටිකක් රට කජු ටිකක් වගේ පොඩියට කපලා වුණත් එකතු කරගන්න. මේ බලන්න මේක හොඳ මෙලකට තියෙනවා. හරිම රසයි. අපිට තක් ගාලා විනාඩි 5ක් වගේ කාලෙකින් මේක හදාගන්න පුළුවන්. ඇත්තටම මට මේක ලිපේ තියලා හැඳි ගන්න උනේ විනාඩි 5යි. ඔයාලත් මේක ඉක්මනටම හදලා රස බලන්න. වීඩියෝ එක නැරඹුවට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්. ආයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.